in Japan එකේ ස්ටාෆ් මෙම්බර්ස් ඇවිල්ලා ලංකාව කොහොමද ලංකාවට කරගෙන ආයි කොහොමද කියලා අපි බලන්න කට්ටිය සහභාගී කරගත්තා. ඊට පස්සේ මේ වෙලාවේදී අපි 私はスリランカ2回目なんですけど、スリランカの魅力というのがすごく感じるところがありますので、多分今日ご出席の皆様もශ්‍රී ලංකාව සහ ජපානය අතර තියෙන රාජතාන්ත්‍රික සම්බන්ධතාවය සහ නීති කාර්යාංශයේ නිකායක් සිදු කරමින් පවතින අනිකින් ජපාන හරහා කරන ඉන්ටර්න් ට්‍රේනින් සහ ස්කිල් කැටගරි වල ලංකාවට යවන්නේ සම්බන්ධයෙන් කාරණාන්තකීම් සහ ඉදිරියේදී අපි අපැත්තෙන් මේ සම්බන්ධයෙන් කරන වල වැඩ පිළිවෙල අපි මේකේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉතා හොඳ සහයෝගයකින් අයම් ජපාන ආයතන සහ විශ්ව නීති කාර්යාංශයේ පසුගිය වසරවල කරගෙන ආපු රික්‍රූට්මන්ට් වල සම්බන්ධයෙන් අපි සෑහෙනපත් වෙලා අතර ඉදිරියේදී ඒ අලුත් දිශාවකට අලුත් ගමනකට වෙනස් කරන්න අපි පෞද්ගලික මාස කිහිපයකට කලින් අයම් ජපාන නායකත්වයෙන් නිලධාරි මාර්ගයේ කාර්යාලයේ අපි සඳහන් කරා මේක ඉස්සරහට තවදුරටත් වර්ධනය කරමු කියලා. ඒ වෙලාවේ අපි ඉල්ලීමක් කරා අපි කරගෙන වැඩ පිළිවෙල සාර්ථකයි වගේම ඊට වඩා විශාල තව මහන්සියක් අරගෙන මෙම ඉන්ටර්න් ප්‍රෝග්‍රෑම් එක සහ SW කණ්ඩායම හරහා ලංකාවේ පිටත් කරන කණ්ඩායම වැඩි කරමු කියන එක මට පැහැදිලි. අපි සාකච්ඡා කරපු දේ සම්බන්ධයෙන් විශාල අදහසක් අවබෝධයක් ඇතුව මෙම දුක් මණ්ඩල කණ්ඩායම ලංකාවට පැමිණී ඒ ඉතාලි නැතිව විශ්වාස කරනවා. 資料の方も参考にしながらお話しできればというふうに思います。 ජපානයේට ශ්‍රී ලාංකිකයන් ඇවිල්ලා වැඩ පිළිවෙලේදී ප්‍රධාන කොටස් දෙකක් අපි දකිනවා. එකක් භාෂා පුහුණුව, අනිත් එක ස්කිල් අදාළ කැටගරියට අවශ්‍ය ස්කිල් ටෙස්ට් එක. ඒකෙදී අපි මූලිකවම එකගතාවයකට ආවා. ඒ සාකච්ඡාවේදී ස්කිල් ටෙස්ට් එක සම්බන්ධයෙන් ප්‍රෙපරේටරි වැඩ කොටසක් අපි පැත්තෙන් කරලා ඒකට ළමයි ලෑස්ති කරන්න සහයෝගය දක්වනවා කියන එක. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩ පිළිවෙල සහ කරිකුලම් එක මේ දවස්වල අපි සකසාගෙන ඉන්නේ. スキルあるかどうかということだというふうに我々が理解していますので、その2つのポイントを重視しながらこれからいろんな ඒකෙදී භාෂා පුහුණුව කියන එකත් විශාල වැඩ කොටසක් සහ ලොකු කර්තව්‍යයක් නිසා අපි දේශ නීති කාර්යාංශ පැත්තෙන් ඉදිරියේදී යවන සංඛ්‍යාව වැඩි කර ගැනීමට ඉලක්ක කරගෙන භාෂා පුහුණුව සඳහා වැඩි පිළිවෙලක් සාදලා තියෙනවා. ඒ සඳහා අපි ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. අපි ඒක ඉවත් කරනවා. できますので、これからご確認できればいいなというふうに思います。 දැනට ප්‍රයිවට් ට්‍රේනින් සෙන්ටර් හා කට්ටිය පුහුණු කරනවාට අමතරව විශ්ව නීති කාර්යාංශය ඉලක්ක කරගෙන වසරකට 5000කට ජපාන් භාෂා පුහුණුව දෙන්න 2026 වර්ෂයේ පටන්ගෙන ඉදිරියට අපි වසරකට 5000 ඉලක්කයට යනවා. සහ පුහුණුව සහ ස්කිල් ප්‍රෙපරේෂන් එකත් එක්ක ලංකාවේ ප්‍රමාණයකට ඩේටා බේස් එකක් හැදෙනවා. ස්කිල් පූල් එකක් හැදෙනවා. ඒක අයිඑම් ජපාන් එකට සහ ඒ ජපානයේ සමග පැමිණීම කරන ආයතන වල මහත්මීට ලංකාවේ කණ්ඩායම තෝරා ගැනීමට විශාල පිටුවහලක් දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. Thousand skills Sri Lankans were posted in the year 2026. 出ししたいということで今考えておりまして、そのために申し上げプログラムまたはコースなども考えている。 point approach, language plus technical skills will significantly improve quality and readiness of または OBT 政府機構なんですけど、職業訓練校になります。その成田またはprogram all our district areas. There are few training centers conducted now, but we plan 2026 start all regional offices. スタートしているところもあれば、これから2026年からスタートしたいというふうに皆さん考えているところもいくつかオンラインの授業、
回目、オンライン併用した形のSri Lankan course. In this regard, kindly thank you very much. ご清聴どうもありがとうございます。ගොඩක් ඉදිරිපත් කරන ලද ජපන් භාෂාව ඒ වගේම ජපන් භාෂාවේ JNPT score in 5 level එක සමග විශේෂයෙන්ම SSW වලට අවශ්‍ය skill test එකේ පෙර පුහුණුවත් සමග はい、ちょっとご質問があるので、スリランカの方々、若者は、උත්සාහ කරන්නේ මේකෙදි 50 පුහුණු කරලා මේ වීඩියෝ ප්‍රෑන් එක කරනවා සහ එළිය ඊනෝනේ ගවර්න්මන්ට් ප්‍රයිවට් ලයිසන්ස් එකක් යවන ඒකට සපෝට් එකක් දෙනවා. අවසානයේ ඔෆ්ෂර් වල සිද්ධාන්ත හස්ලා යනවා. 目標数字の5000を見つかっていいです。ここが指摘は最終的に日本に行くのはスリランカですので、そういうご存知の通り、2027年4月から始まる育成集会では、N5 というのが一つの大きな山になっていますので。 ඒ වගේම ජපානයේදී ඒගොල්ලෝ මොනවාන ප්‍රශ්න ගැටලු මොනවද ඒවට අපි මොනවද සරණ කියන දේවල් මානලින් කොට යන ගමන් යන්නේ අපි කරන්න ඕනේ සහාය මොකක්ද ඒගොල්ලෝ මොනවද ගැටලු මොනවද තියෙනවනම් ඒවල අපි ලබා දෙන සහාය කොහොමද කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න යන්න.に日本に行きたいというふうに思っている若者がたくさんいると思います。あと、テレビ納車の中で日本に行ってから実習中または仕事をしているところでやっぱりいろんな国からシステムを迎えているんですけども、今回お聞きすると職業訓練になりますとか日本語の訓練大変素晴らしく විශේෂත්වය මොනවද විශේෂතා තියෙනවද අනිත් රටවල් එක්ක සංසන්දනය කරනවාම කොහොමද ලංකාවේ තියෙන විශේෂතා අපේ ළමයින්ගේ තියෙන විශේෂතාවයන් මොනවද ඒකට ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ විදේශගත කරනවා විශේෂයෙන්ම අපි එක ක්වොලිටි එකක් අපි අඳුනගෙන තියෙනවා අපේ ශ්‍රී ලාංකිකයන්ගේ අපි ඒ රටකට ගියාම ඒ රටට ඇඩැප්ටබිලිටි කියන එක රටට හැඩගැස්සෙන විදිය ඒක මම හිතන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඇඩැප්ටබිලිටි එක ගොඩක් ඉක්මනින් සිද්ධ වෙනවා. ありがとうございます。福井県から来ました小林と申します。日本の社会課題等をレポートにして提言等を行っている会社なんですけれども、私は担当として作品を作っています。今回はですね、それを製造していただける前からアイムジャパンから、今インドネシア、フィリピン、ミャンマーの方 එල්ලලි කියා මධ්‍යස්ථානයේ තමයි මම මේකට සහභාගී වුණේ 2040 වර්ෂය වෙනකොට ගොඩාක් එදාට スリランカそのものがまずどうなるかというか、建設業を営んでおります。ただいまですね、アイムジャパンさんからベトナムしております。で、アイムジャパン様だけではなく、他の企業さん、ヤマハ発動機とか、 හරහා ගන්න හැකියාව තියෙනවා ඒක බලාපොරොත්තු වෙනවා කියන එකට මම බොහොමත්ම සතුටුයි. ඒත් කියලා ඒ ට්‍රේනින් සෙන්ටර් එකේ ළමයි පුස්තකයෙන් කොහොමද කියලා බලලා ඒගොල්ලෝ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඉතින් ආ පැත්තට පුළුවන් තරම් ලංකාවේ ටෙක්නිකල් ඉන්ටර්ප්‍රයිසස් 大社会長と名刺交換でもされたい方は。Thank you.